දීර්ඝායුෂ ලැබෙනවා. පෙරහංකඩයකින් මොනවද කරන්නේ? අපි හිතන්නේ නැහැ මේවා ලොකු පූජාවල් කියලා. පෙරහංකඩයක් රුපියල් 20ක් විතර ඇති. ඉතින් ඒක පූජා කරන්න නිකන් ලැජ්ජයි වගේ. නමුත් පෙරහංකඩෙන් කරන්නේ අපේ ශරීරයට අහිතකර දේවල් පෙරලා හොඳ ටික අපිට දෙන එක. වතුරනේ පෙරන්නේ ඕකෙන්. වතුරේ තියෙන කෑලි, වතුරේ තියෙන රොඩු ඔක්කොම පෙරහංකඩේ නවතිනවා. හොඳ වතුර ටික අපිට හම්බ වෙනවා. අහිතකර ටික නවත්ත ගන්නවා. එහෙම පූජාවල් කරාම සංසාරේ වස විස වගේ දේවල් ශරීරගත වෙන්නේ. ඒකෙන් අපේ ආයුෂය දිගයි. වස විස කැවුනොත් ආයුෂය කෙටි, වස විස කැවුන් නැත්නම් ආයුෂය දිගයි. එහෙනම් ඒවා පූජා කරාම දීර්ඝායුෂ ලැබෙනවා. තවත් ඊතාසියුම් ප්‍රඥාවල් ලැබෙන කරුණ තියෙනවා. කෙනෙක් වැඩි සලකන එකක් නෑ ඉදිකටු පූජාව ගැන. සමහරට රුපියල් 2-3කින් ඉදි කට්ටක් ගන්න පුළුවන්. ඉතින් පූජා කරන්නේ නැහැ කවුරුවත්. පූජා කරන අය ඉන්නවා නමුත් විශේෂයෙන් අරගෙන ඉදිකටු පූජාවක් කරන්නේ නැහැ. අඩුයි. ඊට සුළු මුදලක් බව ඇත්ත. නමුත් අපේ පින්නතුන් හිතන්නකෝ මේ ඉදිකට්ටෙන් කරන වැඩේ මේ ලෝකෙ වෙන මොකෙන්ද කරන්න පුළුවන් කියලා. ඉදිකට්ටෙන් කරන වැඩේ වෙන මොකෙන්වත් කරන්න බෑ. එහෙනම් ඉදිකට්ටක් ඕන වෙච්ච වෙලාවට ඒ වැඩේට ඉදිකට්ටම ඕනේ. එතනයි වටිනාකම තියෙන්නේ. මැණික් ගලක් දුන්නත් ඉදිකට්ටෙන් කරන වැඩේ කරන්න බෑනේ. රත්තරන් ගෙනහිල්ලා දුන්නත් ඉදිකට්ටෙන් කරන වැඩේ කරන්න බෑනේ. එහෙනම් ඉදිකට්ටක්ම ඕනේ. ඊටාම සියුම් ප්‍රඥාවල් ලබන්න තවත් හේතු වෙන මහා ආනිසංස තියෙන පූජාවක් ඉදිකටු පූජාව. ධර්මයෙන් මේ කරුණ හොයන්න ඕනේ. දානය ගැන සඳහන් කරනකොට මේ කරුණ හොයන්න ඕනේ. අපේ දහම් පොත්පත්වල ඒ පූජාවල් වල ආනිසංස වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒවා දැනගෙන එවන් හැම පූජාවක්ම ජීවිතේ කරගෙන තිබුණාම සසරට අඩුපාඩුවක් නැතුව හැමදේම ලැබෙනවා. ආන් ඒකයි කිව්වා ජීව කිච්ඡං ආතප්පං. අද කල යුතු දේවල් අතම කරන්න. මේ ජීවිතේ ඉඳගෙන පින් රැස් කරනවා කියලා කියන්නේ ඇත්තටම මොනවද? මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මතු සංසාරේ ජීවිතවල අනාගතයේ සැප බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඒ පුද්ගලයා මොනවද කරන්න ඕනේ? අනාගතයේ සැප බලාපොරොත්තු වෙනවා නම් දුකක් නැතුව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහු කරන්න ඕනේ ඔහු කළ යුතු පින්නතුනි පින් කරන එක. මහණෙනි මේ ලෝකේ පින කියලා දෙයක් තියෙනවද? මහණෙනි පින කියලා කියන්නේ සැපයට නම. පින කියලා කියන්නේ සැපයට නම. එහෙනම් කෙනෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එකයි. අනාගත ජීවිතේ දුකක් නැතුව ජීවත් වෙන්න දෙයක් හොයනවා. නමුත් ප්‍රඥාව නැති අය මෙලව ලෞකික සම්පත් වෙනුවෙන් විතරක් රෑදවල් දෙකේම මහන්සි වෙනවා. පින් කරනවා කියන තැනට යනකොට බොහොම පොඩි කාලයක් යොදලා තියෙන්නේ. කම්මැලි ඒකට. ඉතින් අනාගතෙත් එතකොට තියෙන්නේ දුක් සහිත ජීවිතයක්ම තමයි. එහෙනම් මනුස්ස ජීවිතය හරි දුර්ලභයි. ලැබුණත් ඊටාම වේගෙන් විනාශ වෙනවා. අපි කරන හැම වැඩක්ම මැරෙන්න හේතු වෙන වැඩක්. පෙර පිං තියෙන නිසා තාම මැරුණේ නැහැ. ඒක ඉවර වෙච්ච දවසක මොනවා හරි හේතුවකින් මැරිලා වැටෙනවා. මේ ඉන්නේ පෙර පින නිසා. දැන් එහෙනම් මේ ඉන්න මොහොතක් ගානේ වියදම් වෙන්නේ මොනවද? පෙර කරපු පිං. කෙනෙක් අන්තර්ජාලය සැරිසරනවා. දුරකථනයක් කරා. නමුත් ඔහු ඒ ලෝකේ දැන් ඉන්නේ. නමුත් ඔහු ඒ ලෝකෙ තියලා ඔහුට ඒ ලෝකෙ ඉන්න වෙන දෙයක් වියදම් වෙනවා. අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා භාවිතා කරපු මුදල් ටික ඉවර වෙනවා. අපි වෙන කාරණාවක ඉන්නවා. හැබැයි ඒක ඉවර වෙච්ච ගමන්ම
ඒ සැරිසැරීමත් නතර වෙනවා. ආයෙ එහෙමනම් උදල් දාන්න වෙනවා. අපි මෙහෙම ජීවත් වෙනවා. කාලා බීලා ඇඳලා. නමුත් මොනවද වියදම් වේගන යන්නේ? පෙර කරපු පින් ටික ඉවර වෙනවා. මැරිලා ගියහම පින් නැති හින්දා, පින් අඩු හින්දා පව බලවත් වෙලා දුගතිය උපදිනවා. නරක දුක්ඛයෝ බොහොම භයානකයි කීවේ නිරය අතිශය භයානකයි. නිරයේ භයානක බව දේවදූත බාලපණ්ඩිත ආදී සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ අපූර්වවට පැහැදිලි කළා. වෙනතේ තිරිසන් ලෝකේ කොයිතරම් දුක් සහිතද? പ്രേත ලෝකේ කොච්චර දුක් සහිතද? പ്രേතයෝ ගැන අපි අහලා තියෙනවා. සමහර අය නම් പ്രേතයෝ දකිනවා. නමුත් පින් ඉල්ල සමහර අය සමහරුන්ට කරදර කරන තරම්. പ്രേතයන්ට තියෙන දීර්ඝ ආයුෂ බුද්ධාන්තර ගණන් ජීවත් වෙනවා කණ්ඩනේ. වේලක් දෙකක් කණ්ඩ නැතිකොට අපිට තියෙන අමාරුව ඉන්නතනි බුද්ධාන්තර ගානක් නොකා ඉන්නවා කියලා කියන්නේ මැරෙන්නේ නෑ පව නිසා. නමුත් අර බඩගිනි වේදනාව එහෙමමයි. බුද්ධාන්තර ගණන් පිපාසය සංසිඳෙන්නේ නෑ. ප්‍රේතයෝ තිරිසන් ලෝකේ ඉපදිලා ඊටාම නින්දිත ජීවිත ගෙවනවා. ඉහඬයෝ වෙලා ඉපදිලා ඉහඬ මැස්සෝ වෙලා. අද අසූචි ගොඩක් මලකුණක් දැක්කොත් අපි හැරිලවත් බලන්නේ. සමහරලාට දවස් 2-3ක් කුණු වෙච්ච මලකුණක දුර්ගන්ධය වැදුනහම සමහර අය කියනවා මට තාම ඔළුවේ කැක්කුම කියලා. නමුත් ඉහෙඳ මැස්සෙක් වෙලා ඉපදිලා ඒ තරම් දුගඳ හමන මලකුණ උඩට වෙලා ඒක කකා ඔහු බොහොම සුවසේ ඉන්නවා. අසූචි ගොඩ උඩට වෙලා ඔහු බොහොම සතුටින් ඉන්නවා. නමුත් ඒ ඉහෙඳ මැස්සත් දවසක මිනිහෙක්. මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරන්න තියෙන හැමදේම සතුටින් කළා. හැමදේම නිසි වෙලාවට කරගත්තා. ඔහුට කරන්න අමතක වෙච්ච දෙයක් තිබ්බා. මොකක්ද අමතක වෙලා තියෙන්නේ? සිල් ගන්න අමතක වෙලා. සිල් ආරක්ෂා කරන්න අමතක වෙලා. පංචශීලයේ මතවත් පිහිටන්න අමතක වෙලා. ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලවල ගියා. උපාධිය අරගත්තා. ආවාහ විවාහ වුණා. දරුමල්ලු හැදුවා. ව්‍යාපාර කෙරුවා. රැකී ආරක්ෂා කෙරුවා. ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන ගත්තා. ඔක්කොම කළා. සිල් ගන්න අමතක වෙලා මැරිලා ගිහිල්ලා ඉහළ මැස්සෙක් වෙලා. මැරිලා ගිහිල්ලා කූඹියෙක් වෙලා. මැරිලා ගිහිල්ලා මදුරුවෙක් වෙලා. මැරිලා ගිහිල්ලා පණුවෙක් වෙලා. කොයිතරම් දුක්ඛිතද? එනම් නරක දුක්ඛය හරි භයානකයි. බුද්ධෝත්පාදේ ඊටම දුර්ලභයි. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ පහසුයි. අති දීර්ඝ කාලයකට සැරයක් ඊටාම කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝක ස්වභාවය ක්‍රියාත්මක වෙන හැටි අපිට කියලා දෙනවා. මෙන්න මේ ස්වභාව ධර්මය මේ විදිහටයි හැසිරෙන්නේ. ස්වභාව ධර්මයට යමෙක් විරුද්ධද ඔහුට ස්වභාව ධර්මය දඬුවම් කරනවා. යමෙක් ඒ ස්වභාව ධර්මයට අනුගතද ඔහුට රැකවරණයක් තියෙනවා. ඔක අපි දන්නේ නැහනේ. බුද්ධෝත්පාද කාලෙත් අබුද්ධෝත්පාද කාලෙත් පවම තමයි. නමුත් අපි දන්නේ. කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා අපිට කල යුත්ත නොකල යුත්ත සිහි කැඳවලා දෙනවා. ඒ නිසා බුදුවරු හැමදාම දුර්ලභයි. නමුත් අපි වාසනාවන්තයි බුද්ධෝත්පාද කාලයක සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබුවා. ඒක තේරුම් ගන්න ඕනේ හොඳට. මරණය ඊටම ඉක්මන්.